හාමිනේ සෝමපාල ආවොත් කියන්න කිරි ටික මං ඉක්මනටම ගෙදරට ගෙනත් දෙන්නම් කියලා. මට අද නැගිටින්නත් ටිකක් පරක්කු වුණානේ. ඉතුරු වෙන කිරි ටිකවත් අද දී ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ලොරි ඇවිල්ලා ගියොත් ඉවරයි. අපේ මහත්තයා මම කියන්න මහත්තයා ගිහිල්ලා වැඩ ටික කරගන්නකෝ. හොඳටම පරක්කු වුණානේ අද නැගිටින්න. මං ගිහින් එන්නම්කෝ එහෙනම්. එළදෙනත් හොන්ද මාන්දු වෙලා කිරි කඳුලක් නැහැ. මොකಾದ මගේ කිරි හොරකම් කරපු එක. කිරි ටික බොන්න පැටවෙක් ඉන්නවා කියලයි ඒකත් මම මෙච්චරයට දුන්නනේ හදන්න. කවදාවත් උන් නැති දෙයක් තමයි මේ අද නම් උනේ. මේක නම් හොයාගන්න ඕනේ. නැත්තම් මේක එක දිගට වුණොත් නම් ඉඳලා විසමක් නැහැ මට. කිරි ගෝරිස්සයියටවත් කියලා බලන්න ඕනේ. මේක මටම වුණ වැඩක්ද දන්නේ නැහැනේ. කිරි ගෝරිස්සයියගෙත් මෙහෙමද දන්නේ නැහැනේ. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. අර වැස්සිත් නිකන් පණ නැහැ වගේ තමයි ඉන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? මුළු හරක් පට්ටියේම හරක් ටික බය වෙලා. මොකක් හරි වෙලා තියෙනවා. බලන්න ඕනේ හරක් ටිකවත් අඩුයිද කියලා. කැලේ සතෙක්වත් ඊයේ රෑ ගාලට පැන්නද? කවදාවත් උන්නති වැඩක් තමයි අද නම් උනේ. මුළු ගාලම මූසල පාටයි. හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ගිහින්ම බලන්න ඕනේ. මොම් තනකොළ කන්නේත් නෑ. මොකකට හරි බය වෙලා තියෙන්නේ. මේක නම් හොයන්න ඕනේ. ආමිනේ අද නම් මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ. අරක් එක හොඳටම බය වෙලා. ඒ මදිවට එක වැස්සියෙක්වත් කිරි නැහැ. එළ වැස්සියෝ ටික හොඳ මාන්දු වෙලා උන් තනකොළ කන්නෙත් නැහැ. මොකෙක් හරි ඊරෑ පැන්නවද? අයියෝ අපේ මහත්තයා මං අර මිනිස්සයාට කිව්වා කිරි ටික ගෙදරටම ගෙනත් දෙන්නම් කියලා. කොහේ දෙන්නද හාමිනේ? එක වැස්සියෙක්වත් කිරි කඳුලක්වත් නැහැ. වැස්සියෝ ටික හොඳටම බය වෙලා. අපිට කලින් කවදාවත් මෙහෙම වෙලා නැහැ නේ මහත්තයා. කිරි කවුරුරි හොරෙන් දෙවොත්ද? ඒක තමයි. හරි වැඩක් තමයි දැන් උනේ. ගුණේ මල්ලිගේ හරක් ගාලටත් මේ වගේ දෙයක් වෙලාද දන්නේ නැහැ. ඒකනේ අපේ මහත්තයා. අද දවසට අපිට සල්ලිත් නැහැ. මොකද්ද දැන් අපි කරන්නේ? බලන්න කමලු අද වෙලා තියෙන දේ. මම වෙනතරත් වඩා අද පාන්දරෙම ගියේ. වැස්සිය ටිකක් හොඳටම බය වෙලා. ඒක වැස්සියකවත් කිරි කඳුලක්වත් නැහැ. මට නම් හිතෙන්නේ ඊයේ රෑ මොකෙක් හරි ආහාරේ ගාලට කනලා කිරි ටික දවාගෙන ගිහිල්ලා. ඕක අහුනොත් නම් මම ඔබ මරනවා. එහෙම වෙන්නේ කොහොමද? කවදාවත් අපිට මේව දෙයක් වෙලා නැහැ නේ. වෙලා නැතුණාට ඔය අද වෙලා තියෙන්නේ. මම මේක කොහොම හරි හොයාගන්නවා. මම ඒත් බැලුවා මොකටද කිරි දුවගෙන එන්න පරක්කු කියලා. වාහනේ ගිය අන්න. දැන් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. මම යනවා කිරිගෝරිසය හම්බෙන්න. කිරිගෝරිසයවත් දන්නවත් දන්නේ නැහැ. කරන දෙයක් කලබල වෙන්න නැතුව කරන්න. මොකද ඔය මනුස්සයෙක් හරි මන් නොදන්නවයි. එහෙනම් දැන් ගෙහින් එන්නකෝ. කිරිගෝරිසය වෙලා තියෙන සන්තසිය දන්නවද? එක වැස්සියෙක්ගේවත් කිරි කඳුලක්වත් නැහැ. මම මේ බලන් ඉන්නෙත් අඳුරන්නේ නැති මිනිස්සෙක් අන්න අර පැත්තට යනවා. කියන්න බෑනේ. හරියටම හරි මලයෝ. ඔය වැඩේම තමයි මටත් වෙලා තියෙන්නේ. හිතාගන්න බෑ මොකද්ද වුනේ කියලා. සත්තු ටිකත් හොඳටම බය වෙලා. උන් හරියට තනකොළ ටිකක්වත් කන්නේ නැහැ. මට නම් හිතෙන්නේ කිරිගෝරිසයියේ මේක දන්නේ එකෙක් කරපු වැඩක්. දිගට වුණොත් නම් මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බඩගින්නේ මැරෙන්න තමයි අපිට වෙන්නේ. ඒක හරි මලයෝ. මේක අපි කලබල වෙලා කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි හිමීට බලමු කවුද මේ වැඩේ කරන්නේ කියලා. ඔව් කිරිගෝරිසයි මේක නම් හොයාගන්න ඕනේ. නැත්තම් ඉතින් සත්තු ටිකක් තිකුණලා දාලා තමයි අපිට ඉන්න වෙන්නේ. අපිත් පාඩුවේ හිටියොත්
මේක දිගින් දිගටම වෙන්න පුළුවන්. ඒක හරි මලයෝ. අපි කරමු හොඳ වැඩක්. පාන්දර ජාමේ ගිහිල්ලා අපි රැකගෙන ඉමු මොකද එන්නේ කියලා. හැබැයි කිරිගෝරිස් අයියේ ඕක මට ඒ වෙලාවේ අහුනොත් මං ඕකව එතනම බාවනවා. ඕක දන්නේ නැහැ මම කවුද කියලා. අපි අද රෑ ගිහිල්ලාම බලමු. ඕකව අද කොහොම හරි අල්ලගන්න ඕනේ. තව ටිකක් කරලා බලන් ඉමු. මෝ එනලාව අපි හරියටම දන්නේ නැහනේ. කිරිගැස්සියෝ ඉන්න පැත්ත ගැන ඇහැ ගහගෙන ඉමු. හරක් ගාල් දෙකේම මාරුවට ගිහිල්ලා බලමු. කෝකටද දන්නේ නැහනේ. කලින්ම එන්නේ. ඕක මොකා වුණත් කමන්නේ. මං ඕකව මෙතනම බාවනවා. කලබල වෙන්න එපා මලයෝ. අපි හිමින් සීරුවට හොරාව අල්ලගමු. ඌ පැනලා ගියොත් එහෙම ඔක්කොම ඉවරයි. මූට අද කිරි දොවන්න අමතක කළාවද්ද? දැන් නම් එළියෙන්නත් කිට්ටුයි. මෝ අද එන එකක් නැති වෙයිද මන් දන්නේ. ඒක තමයි මලයෝ. දෙකින් දිගටම අපිට මේ වගේ රකින්න වෙයිද මන් දන්නේ. කොහොම හරි එක දිගට ඉඳලා හරි මේ හොරාව නම් අල්ලගන්න ඕනේ. ඔව් මලයෝ. තව ටිකක් අපි එළියෙන්න ජාමයට බලමුකෝ. කියන්න බෑනේ. හොරාවොත් එහෙම කලබල කරන්නේ නැතුව දෙන්නම ගිහිල්ලා පැනලා බදාගමු. හාමිනේ අපි පාන්දර ගියා. ඒත් අපිට හොරා නම් අල්ලගන්න උනේ නෑ. හරක් ගාල් දෙකේම මාරුවට බැලුවා. ඒත් අපිට එළි වෙනකන්ම අල්ලගන්න බැරි වුණා. හොඳම වැඩේ කියන්නේ අදත් කිරි නෑ. අපේ මහත්තයලත් පාන්දර ජාමේ ගිහිල්ලා කොහේ හොරු අල්ලන්නද? අපි ගියේ පාන්දර 4ට විතර වගේ. මට හිතෙන්නේ උන් ඊට කලින් එනවද දන්නේ නෑ. මේක මෙහෙම හරියන්නේ නැහැ කිරිගෝරිස් අයියේ. කිරිගෝරිස් අයියා අද එන්න ඕනේ නැහැ. මං අද කලින්ම ගිහිල්ලා රැකගෙන ඉන්නම්කෝ. කිරි නැති වෙන්න හේතුව හොයාගන්න වෙපෙයි. ඒක නම් ඇත්ත තමා මලයෝ. මේක කොහොම හරි අපි අතටම අල්ලගන්න ඕනේ. නැත්තම් අපිට කවදාවත් කිරි ටිකක් දොවා ගන්න වෙන්නේ නැහැ. ඒක තමයි කිරිගෝරිස් අයියේ. මම මේ දවස් ටිකේම ගිහිල්ලා බලන්නම්කෝ. කිරිගෝරිස් අයියාට නිදි මරන්නත් බෑනේ. හොරාව අල්ලගන්න බැරුණොත් එහෙම සත්තු ටික විකුණන්න තමයි වෙන්නේ. මලයට තනියම ওই වැඩේ කරගන්න පුළුවන් වෙයිද? නැත්තම් මාත් එන්න වෙයිද? ඕ මොන වගේ මිනිස්සුද අපි දන්නේ නැහැනේ කියන්න. අයියා බලන්න බායි. අයියා දන්නවනේ මං කවුද කියලා. මම වැඩේත් විතර දෙන්නම්කෝ. හරි මලයෝ. එහෙනම් මම යනවා. කරන දේ පරිස්සමට කරන්න ඕනේ එහෙනම්. මං ආයෙත් කියනවා කලබල වෙන්න එපා. අන්න අද නම් අතට මහ වුණා. වැස්ති ළඟ කිරි දෝනවා නේද? මේ මොකෙද්ද මේ? හොරා අද අතටම මාට්ටු. උඹ මගෙන් මැරුම් කන්න නැතුව ඔහොම ඉඳපන්. උඹට අද මන් දෙන්නම් යස පාඩමක්. කොයි ඔහෙ ඉඳපන්.